Hi guys, welcome to back my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මේ දවස්වල හැමෝම වගේ ටෙමු එකෙන් ඕඩර්ස් දානවා, වීඩියෝස් කරනවා. ඉතින් ඇත්තටම මටත් හිතුණා මාර ආසාවක් දැනුණා මේ ටෙමු ඇප් එකෙන් ඕඩර් එකක් දාන්න. ඉතින් ඇත්තටම ඒකේ කියනවත් වගේ tax free, shipping free. ඉතින් ඒ වගේම තමයි මේකේ තියෙන item උනත් මාරම reasonable price එකට තමයි තියෙන්නේ. ඉතින් මටත් හිතුණා මේ ටෙමු එකෙන් ඕඩර් එකක් දාලා බලන්න. ඉතින් අද වීඩියෝ එක මගේ ෆස්ට් ටෙමු හෝල් එක. බලමු මොනවද මම ඕඩර් කරලා ගෙන්න ගත්තේ කියලා. හරි ගමන් මේක තමයි මගේ ඕඩර් එක ටෙමු එකෙන් දාපු. ඇත්තටම මේකේ කාලේ උඟක් යන්නෙත් නැහැ. හරිම ඉක්මනින් යනවා. ඉතින් මගේ මේ පාසල් එකත් එන්න හරියටම ගිය දවස් 8යි. ඉතින් ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් අපිට ඕන විදිහට අපිට ලස්සන items ගන්නත් පුළුවන්. හරි reasonable price එකට තියෙන්නේ. ඒ වගේම තමයි ඉක්මනින්ම අපිට ලැබෙනවා. ඉතින් බලාගෙන ඉන්න ඕනේ නැහැ කාලයක් තිස්සේ. අපිට අපේ order එක ඉක්මනින්ම ලැබෙනවා. එයාලා කියලා තියෙන date එකට කලින් තමයි මට ලැබුණේ. මට තිබුණේ මාර්තු 4ත් 9ත් අතර ලැබෙනවා කියලා. ඒත් මට මාර්තු 3 ඉඳ තමයි මේ ඕඩර් එක හම්බුනේ. අපි බලමු. මගේ ෆස්ට් ඕඩර් එක හින්දා මම ගොඩක් ඕඩර් කරේ නැහැ. මොකද බලන්නත් එක්ක ක්වොලිටි එක බලන්න ඉක්මනින් එනවද කියලා බලන්නත් එක්ක තමයි මම ඉස්සෙල්ලම ඕඩර් එකක් දාලා බැලුවේ. ඉතින් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ටක් කරලා බලමු. ඉස්සෙල්ලම මම බෑග් එකක් දැම්මා, සයිඩ් බෑග් එකක්. ඒක තමයි තියෙන්නේ. බලමු කොහොමද කියලා. ෆොටෝ එකේ තිබුණ විදිහටම තියනවද කියලා. ඇත්තටම තියනවා කියලා ගොඩක් අය කියලා තිබුණා. ෆොටෝ එකේ විදිහටම අපිට ලැබෙන ඕඩර් එක හරියටම ලැබෙනවා කියලා. වාව්, ඒ විදිහටම තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. මේ වගේ සිපර් දෙකකුත් තියෙනවා. බෙල්ට් එක ඇතිනේ. ඔව්. මේ විදිහට තමයි බෙල්ට් එක තියෙන්නේ බෑග් එකේ. ඇත්තටම හරි ලස්සනයි මේ. ඒකේ ක්වොලිටි එකත් ඇත්තටම හොඳයි ළමයි. අර අපි ගෙවන ගානට වටින විදිහට තමයි ක්වොලිටි එක උනත් තියෙන්නේ මේ. ඇත්තටම ගොඩක් හොඳයි. මට මේක ප්‍රයිස් එක හරියටම මතක නැහැ. මම මේ සයිඩ් එකෙන් දාන්නම්. මට මතක විදිහට මේකට උනේ 1600 ගාණක්. කොහොම හරි මේකේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකත් එක්ක තමයි ඒ ගාණ ආවේ. ඒ වගේම තමයි ළමයි නිතරම මේ ටෙමු එකේ ලොකු ඩිස්කවුන්ට් යනවා. ඉතින් මේක දාලා තිබුණේ 2000 ගානට. ඔව් 2000 ගානට 2300 ගානට වගේ දාලා තිබුණේ. කොහොම හරි මම මේක ගත්තේ 1600 ගානට. ඉතින් ඇත්තටම ගෙව්ව මුදලට හොඳ ක්වොලිටි එකට මේ බෑග් එක තියෙනවා. මම කැමතියි. බලමු ඊළඟට මොනවද කියලා. වව්. මං මෙන්න මේ බ්ලවුස් එක එනකම්ම තමයි බලාගෙන හිටියේ. මොකද මං හරි ආසයි මෙන්න මේ චෙරි print එකේ මේ බ්ලවුස් එකට. බලමු. වව්, ෆොටෝ එකේ තිබුණ විදිහටම ඇත්තටම තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ හරි ලස්සනයි. ඉතින් ඇත්තටම ඔයාලටම පේනවා ඇති ඒකේ මැටීරියල් එක උනත් ඇත්තටම ගොඩක් හොඳයි. වව්, හරි ලස්සනයි. මම මේකේ M ගෙන්න ගත්තේ. හැබැයි මට හිතෙනවා මේකේ S ගෙන්න ගත්තනම් මට හරියයි කියලා. මොකද චුට්ටක් වගේ ලොකුයි කියලා හිතෙනවා. අවුලක් නැහැ. මොකද මේ වගේ බ්ලවුස් අඳින්නේ ටිකක් ලොකුවටනේ. ඒ නිසා අවුලක් නැහැ. මම M ගෙන්න ගත්තේ.
ලස්සනයි. මේකත් ක්‍රොප් ටොප් එකක් තමයි. මම ඇඳුම් දෙකක් දැම්මා. අනේ එකත් හරි ලස්සනයි. මේ මෙතනින් අර ඔයාලට පේනවා ඇති V shape එකට තමයි තියෙන්නේ. ඒකත් හරි ලස්සනයි. මේ මැටීරියල් එක පේනවා ඇති. ඇත්තටම ගොඩක් හොඳයි. ක්වොලිටි එක හොඳයි ඒ මැටීරියල් එක. ලස්සනයි. මේකේ නම් මම size M තමයි ගෙන්න ගත්තේ. sorry ළමයි මම size S ගෙන්න ගත්තේ. ඇති ලස්සනට තියෙනවා. අනේ හරි සතුටුයි. මං ඕඩර් කරපු හැම එකක්ම මං හිතුව විදිහටම තිබුණා. එයාලා ෆොටෝස් වල දාලා තිබුණ විදිහටම ලස්සනට ඒ ක්වොලිටි එකටම මේ හැම දෙයක්ම තිබුණා. අවසාන එක cute earrings දෙකක්. මං හරි ආසයි මේ වගේ ලස්සන cute earrings දාන්න. ඉතින් මම ළඟ මේ වගේම ගොඩක් තියෙනවා. ඒත් මේ වගේ ලස්සන බෝ එකේ හැඩයට තියෙන earrings තිබුණේ නැහැ. ඇත්තට මේක හරිම ලස්සනයි නේ. ඒක මාර cute. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. අනිත් එක තියෙනවා. මෙච්චරයි මම තෙමු එකෙන් දැම්මේ. මෙච්චරයි කොහොම හරි $16 ගානක තමයි මම ඕඩර් එක දැම්මේ. ඉතින් පොඩි shopping haul එකක්. ඉතින් මම පළවෙනියටම දාන තෙමු ඕඩර් එක නිසා මම ගොඩක් ඕඩර් කරන්න ගියෙත් නැහැ. මේ වගේ ක්වොලිටි එක බලලම ඕඩර් කරනවා කියලා. මගේ ඒ වුණාට මම මේවා එනකන් හිටියෙත් නැහැ. තව ඕඩර් එකක් දැම්මා තෙමු එකෙන්ම. ඉතින් ඒකත් මට තව දවස් 3-4කින් වගේ ලැබෙයි. මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මම ඒකත් එක්කම එකටම කරන්න තමයි හිතුවේ. ඒත් ඉවසීමක් නැහැ මේවා බලනකම්. ඉතින් ඒ නිසා මම ඉස්සෙල්ලා මේක කරා. ඊළඟ එක ආවන් පස්සේ මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඇත්තටම කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේකේ ඒගොල්ලන් ෆොටෝ එකේ දාලා තියෙන විදිහටම අපිට ලස්සනට ඇඳුම් ටිකක් එනවා. ඒ වගේම තමයි ඒ වගේ ක්වොලිටි එකත් ගොඩක් හොඳයි. හැබැයි සයිස් පොඩ්ඩක් ඔයාලා හරියටම බලලා ඕඩර් කරන්න. මොකද මම බ්ලවුස් වගේ අඳිද්දී M size එක තමයි අඳින්නේ. ඒත් මෙයාලගේ පොඩ්ඩක් M size එක ටිකක් ලොකුයි වගේ. අවුලක් නෑ shape. මොකද මේකේ සාමාන්‍යයෙන් බ්ලවුස් අපි අර ගොඩක් හිරට අඳින ඒවා තියෙනවා. ටිකක් අර ඕවර් සයිස් වගේ අඳින ටයිප් එකේ බ්ලවුස් එකක් නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ක්‍රොප් ටොප් එක නම් අනිවාර්යයෙන්ම මගේ ගානම තමයි තියෙන්නේ. මම ඒක S size එක තමයි දැම්මේ. ඉතින් මේ විදිහට තමයි මගේ ෆස්ට් තෙමු හෝල් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මම දන්නවා ඔයාලත් මේ දවස්වල පිස්සුවෙන් වගේ ඕඩර් කරනවා ඇති මේ තෙමු එකෙන්. මොකද හැම ගෑනු ළමයෙක්ම වගේම මේ දවස්වල YouTube ගියත් TikTok ගියත් හැම තැනම දකින්න ලැබෙන්නේ තෙමු හෝල්ම තමයි. ඉතින් ඇත්තටම කට්ටිය කියනවා වගේ මේක ළමයි සල්ලි කන ඇප් එකක්. මොකද ඒ ඇප් එකට ගියන් පස්සේ අපිට පිස්සු හැදෙනවා. මොනවාද ඕඩර් කරන්න කියලා හිතා ගන්න බෑ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් ඔයාලා කැමති විදිහේ තව වීඩියෝ එකක් අරගෙන මං ඉක්මනින්ම හම්බෙන්නේ නම් ගිහින් එන්නම්. බයි.